හයි කොහොමද ඔයාලට අදත් අපි යන්න හදන්නේ ලොකු වැඩක් කරන්න. අපිට ටින් නම්බර් එක ගන්න ඕන වෙලා තියෙනවා. ඉතින් දන්නවනේ සාමාන්‍යයෙන් අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ටින් නම්බර් එකක් අවශ්‍ය වෙනවා. එයාගේ වැඩ කටයුතු කරගෙන යද්දි දැන් ලංකාවේ තියෙන දේවලුත් එක්ක. ඉතින් අපි හිතුවා අද අපේ ටින් නම්බර් එක ගන්න යනවා කියලා. අපි දැන් යන්න ඕනේ. විජේරාමේ තමයි අපිට යන්න ඕනේ. දැන් සිතින් කැවිසින්න අපිට සිතින් මොකද ඒකද? ෂා. 66යි 86යි. දොළහයි හයයි වෙලාව ලොකු හොම්වර්ක් තියෙන්නේ. අනේ ඇතිවෙන්න ගත්තනේ. බුදුමයි වගේ. ඇයි ළඟදී ගත්ත නැති වෙන්නේ? දැන් මේ ඉන්නේ පමනම පාරනේ. පුදුම විදිහට සෙනග ඉන්න මේ පාරේ මේ සාමාන්‍ය ට්‍රැෆික් එකකුත් තියෙනවා. මේ පැත්ත නම් අඩුයි. මේ අනිත් පැත්ත තමයි ගොඩක්ම කඩවල් එහෙම තියෙන්නේ. අපි ආවා. මේ තියන්නේ අපි ආවේ මෙන්න මෙතනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේක විජේරාමේ තියෙන එක. අපි යමු ඇතුළටද? මෙතන යන්න තියෙනවා. ෆොටෝකොපි එකක් අරන් එන්න ඕනේ කියන්නේ නේ. මෙතනට ආවට පස්සේ තමයි මෙන්න මේක දැක්කේ. අපි ටින් නම්බර් එක ගන්න නම් අපේ ID එකේ කොපි එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්න ඕනෙලු. ඉතින් අපි දැන් යමු ID එකේ කොපි එකක් අරගෙන එන්න. අපි බලමු මේ හරිය කොහෙද තියෙන්නේ කියලා. අපිට ID එකේ කොපි එකක් ගන්න තමයි. එහා පැත්තේ තියෙනවා. මං හිතේ අපිට මේ සෑහෙන්න හොයන්න වෙයි කියලා. ඒ වුණාට එහෙම ඕනේ වෙන්නේ නැහැ. මෙතනම මේ තියෙනවා අපිට ෆොටෝකොපි ගන්න පුළුවන් වෙයි මෙතනින්. වැඩක් නැහැ තිබ්බට ඒක ක්ලෝස්. මෙතනට ආවේ ඒක ක්ලෝස්. වෙලාව තමයි අපේ අපිට දැන් මෙයාත් දන්නේ නෑ නේද ෂොප් එකේ. එයාගේ තමයි ෂොප් එක මම හිතන්නේ. මේ හරිය ෆොටෝකොපි ගන්න තැනක් දන්නේ නෑනේ. අර හරිය බලමු මට හිතෙනවා මෙහෙ ඇති කියලා සුදු. ඔයත් එක්ක ආවොත් ඉතින් කොහොමද ඉතින් ටෝපියක්ම තමයි හම්බෙන්නේ. ඔව් ඒ සර බලන්නකෝ හරිය අමාරුයි මේ අංගන. අර පැත්තේ නැහැ තරක් දැන් අපි ආයේ පැත්තට යනවා. අපි කියන දේ අහන්නේ නැහැ නේ ඉතින් මේ මෝඩ ගෑනු ඉතින්. පඬිතුකම ඉතින් තියනවා ඉතින්. අපි දැන් මැප් එකේ සර්ච් කරලා බලුවම අතන මේ ඒගොඩ විජේරාම හන්දියෙන් දක්නට හරියම කිටිකාට ෂොප්ස් ටිකක් තියෙනවා පෙන්නනවා. බලමු තියෙයිද කියලානේ. අම්මෝ. ඒ වගේ කිතේ ඇවිදින්න මේ වගේ ෆොටෝකොපි ගහන්න ඉන්න නැත ඔයා ගන්න. පේනවනේ පිස්සෙක් වගේ යන හැටි.
ගන්න ඕනේ සෙකන්ඩ් එක බලමුනේ. කවුරුත් නැහැනේ අහන්නේ කාගෙන්ද අහන්නේ ගන්න. අරගෙන ඔය අපි පාවිච්චිට කොටසක් අරගෙන ඒකෙන් මට අවශ්‍ය කොටස ඔය පිට අවශ්‍ය කොටස අපිට දෙන්න. ඒ දීපු එකේ මේක තමයි මේ දෙන්නේ බිල. දැන් අය සබ්මිට් කරා මේ කරේක Thank you. යා මෙයා ඉඳලා මට ඔබේ යන්න දාද? නෑ අපේ මගේ මම අතට දීලාව දැන් අරු වෙනවා කියලා උගන් නිසා උදේ දීලා. අපි හිතුවේ අපිට සෑහෙන වෙලාවක් යයි කියලා. ඒ වුණාට එහෙම වෙලා ගියේ නෑ. හරි ඉක්මනට කරගත්තානේ. විනාඩි 5ක්වත් ගියේ නෑ. ID එක දෙන්න කිව්වා. ID එක දුන්නාට පස්සේ මේ එයා පැත්තේ සිස්ටම් එකෙන් මේක කරලා අපිට print එක අරගෙන දුන්නා. ඇත්තටම හරිම පොඩි වෙලාවක් ගියේ. අපි මේ අපරාධය අර ෆොටෝ කොපි ගන්න අච්චර දුර ඇවිත්දී ඒ මොකද ඕනේ උනේත් නැහැ ඇත්තටම. ඉතින් දැන් තරහ වුණා නම් ඒ විදිහට ඉන්න ඕනේ ඉතින් ආයි බලන්න එපා ඉතින් තරහ වුණාට පස්සේ. රවණනේ බලන්නේ. ආදරේට රවණ බලන්නේ නැහනේ. රවණ බලන්නේ තරහ නිසා. තව දුරට යන්න. අර කෙරවලට යන්න. මට හුලඟට හෙම්බිරිස් ආව හැදෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔන්න අපි අපේ ටින් නම්බර් එක ගත්තේ. අපි ගියේ නුගේගොඩ විචේරාමේ තියෙන ආදායම් බංකුවට. ඉතින් ඔයාලට ඔයාලගේ දිස්ත්‍රික්කයට අදාළ ආදායම් කාර්ය ආදායම් බංකුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඔයාලට ඕනේ කරන ටින් නම්බර් එක අරගන්න පුළුවන්. හරි පොඩි වෙලාවක් කියන්නේ ඔයාලා ඉන්නට එතේ කරන්න. ඉතින් අදට මෙච්චරයි. ආයෙමත් මේ වගේම vlog එකක් අරගෙන එන්න. එතකල් ආලා හැමෝම සුරක් පරිසරයේ ඉන්න හැමෝටම ආදරේ